ෆෙස්ට් ඔෆ් ක්‍රිකට් තරඟාවලියේ සමාරම්භක උත්සවය පසුගියදා පැවැත්වුණා. තරඟාවලියේ සමාරම්භක උත්සවය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීරගේ ප්‍රධානත්වයෙන් සියලුම අනුග්‍රාහකයන්ගේ සහභාගීත්වයෙන් මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වුණා. මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබන්නේ ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් සමාජ සත්කාරක සේවා සංවිධානයයි. පසුගිය වසරේ තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛ පාසල් නියෝජනය කරමින් ආදිශිෂ්‍ය කණ්ඩායම් 32ක් ඉදිරිපත්ව සිටි අතර මෙවර එම කණ්ඩායම් වලට අමතරව ශාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමත් එක්වනවා. මේ අනුව කණ්ඩායම් 33ක් මූලික වටයේදී කාණ්ඩ 5ක් යටතේ තරඟ වදිනවා. පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට තරඟාවලිය පැවැත්වෙනු ඇති. මේ අතර කාන්තා ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්වෙන්නේ එවැනිම කණ්ඩායම් 12ක් නියෝජනය කරමිනුයි. මේ තරඟාවලිය පිළිබඳ අදහස් දැක්වූ ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් සමාජ සත්කාරක සේවා සංවිධානයේ සභාපති චින්තක වික්‍රමසිංහ මෙම තරඟාවලිය පැවැත්වෙන්නේ ජුලයි 6 වෙනිදා එංගලන්තයේ. අපි බලාපොරොත්තු වෙනවා විශාල පිරිසක් එංගලන්තයේ සහ යුරෝපයේ වෙසෙන තරඟාවලියට සහභාගී වෙයි කියලා. එදාට පවුල් ඇවිල්ලා එන්ජොයි කරන්න මේ පාර ක්‍රිකට් තරඟාවලියෙන් අනිත් හැම පාරම වගේම අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ තියෙන පිළිකා රෝහල් වලට ආධාර කරන්න. පහුගිය අවුරුදු කීපෙත් අපි පිළිකා රෝහල් වලට ආධාර කරා. එංගලන්තයේ වගේම ලංකාවෙත් තියෙන අපි ගොඩක් ලංකාවෙන් ආටිස්ලා ඉන්වයිට් කරලා තියෙනවා එන්න. අපි ඉතින් බලාපොරොත්තු වෙනවා ගොඩක් අයගේ සහභාගීත්වය.